උන්නේ ඉතින් පුංචි යාළුවනේ. ABC Little Club අපි අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. ඉතින් අද කතාව තමයි දුඹුරු ලප බව්වා සහ පුංචි බබා. නිමල් කියන්නේ හරිම දඟකාර සතුටින් ඉන්න ළමෙක්. එයාගේ හොඳම යාළුවා තමයි එයාගේ සුරතල් බල්ලා බුටි. බුටි හරිම බුද්ධිමත් දුඹුරු පාට ලප තියෙන සුදු පාට බල්ලෙක්. හැමදාම හවසට නිමලුයි බුටි ගෙදර වත්ති සෙල්ලම් කරනවා. එක දවසක් නිමල් එයා ආසම රතු පාට බෝලෙන් සෙල්ලම් කර හිටියා. බුටි ගිහින් අරන් යන්න කියලා නිමල් බෝලේ හයියෙන් විසි කළා. බුටි බෝලේ පස්සෙන් වේගෙන් දිව්වා. ඒත් බෝලේ පැනලා ගිහින් වත්තේ කෙළවරේ තිබුණු ලොකු වෙට පැනලා එහා පැත්තට වැටුණා. දැන් ඉතින් මොකද කරන්නේ? බෝලේ ආපහු ගන්නෙ කොහොමද? කියලා ගොඩක් දුකින් දෙන්නම කල්පනා කරන්න පටන් ගත්තා. මේ දෙන්න මෙහිම ඉන්න අතරේ මේ දෙන්නම පුදුමයට පත් කරමින් එක පාරටම මේ රතු බෝලේ ඒ වත්ත ඇතුළටම විසිවෙනවා. ඒ වගේම තවත් පුදුම දේවල් සිද්ධ වෙන බවත් පේනවා. කොහොම හරි ගේට්ටුවට පොඩි තල්ලුවක් දාලා බලද්දී ගේට්ටුව අරගන්නත් මේ දෙන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් හෙමින් මේ දෙන්න ඒ පුදුම දේවල් සිදුවෙන උද්‍යානයේ ඇතුළටම ගමන් කරන්න පටන් ගත්තා. මෙහෙම දිගටම ඇවිදගෙන යන අතරේ ලස්සන සුදු සමනලෙක් මේ දෙන්නට හමු වෙනවා. ඉතින් දැන් මේ අලුත් යාළුවත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරමින් දන්නේම නැතුව උද්‍යානයේ ඇතුළටම මේ දෙන්න ගියා. කොහොම වුණත් ඉතින් දැන් මේ දෙන්නටම එයාලගේ බෝලේ ගැන හොඳටම අමතකයි. එයාලට ගෙදර යන්නත් අමතක වුණා. මේ දින්න ගස් බෙනයක් ළඟ සෙල්ලම් කරමින් ඉන්න අතරේ ගස් බෙනය ඇතුළෙන් දුඹුරු පාට හාවෙක් ඇවිත් එයාලට රසවත් කෑම ගොඩාක් දුන්නා. ඒ වගේම එයාලට එයාලගේ නැති වුණු රතු පාට බෝලයක් දුන්නා. ඉතින් දැන් තුන්දෙනාම එකතු වෙලා සතුටින් සෙල්ලම් කළා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න යාළුවන්ට සමුදීලා සෙල්ලම් කරමින් ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් සතුටින් මේ දෙන්න ගෙදර දිහාවට දුවගෙන ගියා. අම්මත් ඉතින් එයාලා එනකම් මග බලන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයාලා එනව දෙකලා අම්මටත් ගොඩක් සතුටු හිතිලා එයත් ඉදිරියට දුවගෙන ආවෙත් ඒ දෙන්නව තුරුළු කරගත්තා. ඒ ලස්සන කතාව ඉවර වුණා. ඉතින් මේ කතාව අනිත් යාළුවන්ටත් ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් ආයෙත් ඉතින් අපි ලස්සන කතාවකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.